සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ප්ලාන්ටේෂන් එකකට අයත් පොල් ඉඩමකටයි. ඔබ දන්නවා පොල් වලට විවිධ පලිබෝධිකයන්ගෙන් හානි සිද්ධ වෙනවා. මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ පලිබෝධිකයන් අපි පාලනය කරගන්නේ කියලා. මේ තියෙන්නේ පෙරමෝන උගුලක්. මේ පෙරමෝන උගුල යොදාගන්නේ විශේෂයෙන්ම පොල් පැල සිටුවා මුල් අවදියේදී ශාකයට හානි කරන කළුකුරු මිනියන් අල්ලා ගැනීමටයි. කළුකුරු මිනියා ගසේ ගොඹේට තමයි වැඩිපුර හානි කරන්නේ. අක්කර 5ක් සඳහා එක පෙරමෝන උගුලක් ප්‍රමාණවත් වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ පෙරමෝන උගුල් සකසා ගන්න කියලා. අපි මේකට PVC නලයක් යොදා ගන්නවා. මේ PVC නලය අඩි 5ක් 6ක් පමණ උස වෙන්න ඕනේ. විස්කම්බය අඟල් 4ක් 6ක් විතර වෙන්න ඕනේ. මේ වගේ කුරුමිනියන් ඇතුල් වීම සඳහා අපි දෙපැත්තට විරුද්ධ පැත්තට වෙන කවුළු දෙකක් සකසා ගන්න ඕනේ. මේ බටේ එක් කවුළුවක්, ඒ කියන්නේ මේ කවුළුවකට අඟල් භාගයක් විතර උඩින් මේ ආකාරයට අපි සිදුරු විද ගන්න ඕනේ. සිදුරු 4ක් විදින්න ඕනේ. මේ PVC බටේ පහළ කැරවල හොඳින් නැසෙන අපි පියනක් සවි කරනවා. වැටෙන කුරුමිනියන් සිටීමට මාධ්‍යයක් විදිහට මේ බටේට පොල්ලෙලි 10ක් පමණ අපි පුරවන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද පොල් වගාවට හානි කරන සුදු මැස්සන් පාලනය කරන්න කියලා. විශේෂයෙන්ම සුදු මැස්ස හානි කරන්න තැඹිලි වගාවටයි. සුදු මැස්සාගේ සුහුඹුල් සතා කහ වර්ණයට ආකර්ෂණයක් දක්වනවා. ඒ නිසා පොල් ගස්වල කඳන් වල ග්‍රීස් ආලේප කර කහ පොලිතින් නොතනවා. එතකොට මේ සුදු මැස්සන් මේ පොලිතින් එකේ ඇලෙනවා. මේ සුදු මැස්සන් පාලනය කිරීමට ගන්න එක් ක්‍රමයක් ලෙස ගන්න පුළුවන්. රතුකුරුමිනි හානිය කියන්නේ පොල් වගාවේ ඇති මාරාන්තික හානියක්. රතුකුරුමිනියා ගසේ පටක කොටස් වලට හානි කරනවා. මේ ඔබට පේන්නේ රතුකුරුමිනි හානිය වළක්වා ගැනීමට යොදා ගන්නා පෙරමෝන උගුලක්. මම දැන් පැහැදිලි කරන්නම් කොහොමද මේ පෙරමෝන උගුල සකසා ගන්නේ කියලා. රතු හෝ නිල් වර්ණයේ ලීටර් 5ක පියනක් සහිත ප්ලාස්ටික් වාල්දියක් යොදා ගන්නවා. ප්ලාස්ටික් බඳුනේ පියන බඳුනට උඩින් සිටිනසේ පටි දෙකක ආධාරයෙන් රඳවා සකස් කළ යුතුය. ඊට පස්සේ බඳුනේ පතුලේ සිට අඟල් 3ක් පමණ ඉහළට සබන් ද්‍රාවණයක් පුරවා ගන්නවා. ඉන්පසු රා හෝ ඊස් ද්‍රාවණයක් පුරවාගත් කෝප්පය බඳුනේ ඉහළ කට ආසන්නයේ රඳවා ගන්නවා. පසුව පෙරමෝන් බටේ ඉහළ කෙළවර කඩා ඉවත් කර කුඩා බට කැබැල්ලක් තුල රඳවා බඳුන තුළට වන්නට සවි කරන්න ඕනේ. මෙසේ සකස් කරගත් උගුල ඉදම වටේම තබනවා. අක්කරයකට උගුල් 2ක් හෝ 3ක් පමණ තැබීම තමයි අපි නිර්දේශ කරන්නේ. පෙරමෝන් උගුල් වලට අමතරව රතුකුරුමිනි හානිය පාලනය සඳහා මොනොක්‍රොටොපෝස් මිලිලීටර් 20ක් දාන්න පුළුවන්. අංශක 45ට සිදුරු 2ක් විද මේ මොනොක්‍රොටොපෝස් දානවා. දිනකට දෙවරක් මේ මොනොක්‍රොටොපෝස් දාන්න ඕනේ. මම දැන් ඔබට පොල් වගාවට හානි කරන පලිබෝධකින් පාලනය කරගත හැකි පහසුකම් පැහැදිලි කළා. ඔබේ පොල් වගාවට හානි කරන පලිබෝධකින් පාලනය කර ගැනීමට මේ උපක්‍රම ඔබටත් ඔබේ වගාවට භාවිතා කරන්න පුළුවන්.